අපිට කාදරින් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. මම හිතනවා ඔයාලා සැපෙන් සනීපෙන් සතුටින් ඉන්න ඇති කියලා. අද වීඩියෝ එක අරගෙන ආවේ කීප දෙනෙක්ම මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. thumbnail එකෙන් දන්නවා මොකක්ද මේ වීඩියෝ එක කියලා. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි ඉක්මනටම යමු. මොකද වීඩියෝ එක කියලා බලන්න. Law of Attraction විශ්ව ආකර්ෂණ නීතිය. මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන එක ඇතුළේ තමයි journals කියන දේ ගැප් වෙලා තියෙන්නේ. විශ්ව ආකර්ෂණ නීතිය කියලා කැටියෙම හඳුන්වන්නේ අපි විශ්වයට හොඳ දෙයක් දුන්නොත් අපිට විශ්වයෙන් හොඳ දෙයක් ලැබෙනවා කියන එක. මෙන්න මේ දේ තමයි විවිධ කට්ටිය තමන්ට හම්බ වුණ රිසල්ට්ස් එක සෝෂල් මීඩියා ඔස්සේ අපිට අරගෙන එන්නේ. ඉතින් ජර්නල්ස් ගැන කතා කරනකොට මම මෙහෙම කියන්නම්. ජර්නල් එකක් පටන් ගන්න කලින් ඔයා ඉන්න තැනයි ජර්නල් එක පටන් අරගෙන ටික කාලයක් ගියාට පස්සේ ඔයා ඉන්න තැනයි හරියටම ඔයාට දැනගන්න හොයාගන්න පුළුවන් මෙන්න මේ ජර්නල් කරන එකේ. ඔයා ජර්නල් එක කරන්න කලින් මුලින් හිතනවා නම් අද මේ වැඩේ කරන්න බෑ. හෙට කරනවා. එහෙම නැත්නම් ඔයා වැඩ කල් දානවා නම් මට කවුරුත් නැහැ. මට මේ ලෝකෙ කිසිම දෙයක් මගේ පැත්තට නැහැ. හැමදේම මට විරුද්ධව තියෙන්නේ. අන්න ඒ වගේ හරිම නෙගටිව් දේවල් ඔයා හිතනවා නම් මේ ජර්නල් කරන එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ මයින්ඩ් එක රීසෙට් කරගන්න. ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. මම තනි වෙලා මට කවුරුත් නැහැ කියලා හිතපු තැන ඉඳලා නැහැ. මට මං ඉන්නවා. මට වෙන කවුරුත් ඕනේ නැහැ. ඉතින් මට මාව ඇත කියන තැනට එනකම් ඔයාගේ හිත හදාගන්න. ඔයාව ග්‍රෝ කරගන්න මේ channels වලින් පුළුවන්. මට කිසිම challenge එකක් හම්බ වෙන්නේ නැහැ. මට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා හිතනවා නම් journals කරාට පස්සේ ඔයාට ඔයාගේ mind එක වෙනස් කරගන්න පුළුවන් නැහැ. මට ගොඩක් අවස්ථා හම්බ වෙනවා. අන්නේ අවස්ථා පුළුවන් තරම් මමගේ ජීවිතයට ළඟා කරගන්නවා කියලා ඔයාගේ mind එක ඒ විදියට positive විදියට හිතන පැත්තට හදාගන්න මේ journals කරන එකෙන් ඔයාට පුළුවන්. ඒ වගේම තමයි මේ journal කරායින් පස්සේ ඔයාගේ stress එක සම්පූර්ණයෙන්ම release වෙනවා. ඒ වගේම ඔයාගේ මානසික සෞඛ්‍ය වර්ධනය කරගන්න මේ journals වලින් ඔයා මොන හරි දෙයකින් heal වෙන ගමන් නම් ඉන්නේ emotionally healing එකකට මේ ජර්නල් කියන දේ ගොඩාක් වටිනවා. ඔයා නෙගටිව් විදියට ගොඩක් දේවල් හිතනවා නම් අන්න ඒකෙන් අයින් වෙන්නත් මේ ජර්නල්ස් ගොඩක් බලපානවා. ඉතින් ජර්නල් කියලා කියන්නේ අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කන පිට ගන්න දෙයක්. එහෙම නැත්නම් law of attraction කියන අපේ ජීවිතේ කන පිට ගන්න තියරි එකක්. ඉතින් මේ ජර්නල් වල කොටස් දෙකක් මම අද ඔයාලට කියලා දෙනවා. ඒ කොටස් දෙකේ වෙනස ඒ කොහොමද මේ ජර්නල්ස් කරන්නේ මොනවද ඒ දේවල් වලට ඕනේ කියලා මම අද ඔයාලට කියලා දෙනවා. අද මම කතා කරන්න යන එක ජර්නල් එකක් තමයි gratitude journal. අනිත් ජර්නල් එක scripting journal. මෙන්න මේ gratitude scripting කියන journals දෙකට මම පෞද්ගලිකව හරිම කැමතියි, හරිම ආසයි. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ ඒ journals කොහොමද කරන්නේ, ඒවයින් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියලා. මේ journals කරන්න කලින් ඔයාට ඕන වෙනවා පොතක් සහ පෑනක්, ඒ වගේම ඔයාටම වෙන් කරපු කාලයක්. මේ කාල සීමාව එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම හැමදාම අපිට ඒ කාලය ඒ දවසේම ඒ වෙලාවෙම ජර්නල් එක ලියන්න යොදා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට පහසු වෙලාවක් මේකට වෙන් කරගන්න. සේරටම වඩා වැදගත් දේ මේ මොනවා තිබ්බත් වැඩක් නැහැ. ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් නැත්තම් ඔයාට පොසිටිව් හිතන්න බැරි. ඉතින් මෙන්න මේ තුන විතරයි ඕනේ වෙන්නේ. නෝට්බුක් එකක් සමග පෑනක්, ඒ වගේම පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනය ඔයාට ඕනි. ඒ වගේම වෙලාවක්. මෙන්න මේ තුනෙන් ඔයාට පුළුවන් ජර්නල් එකක් ලියන්න. මුලින්ම කතා කරමු gratitude journal එකක් කොහොමද ලියන්නේ කියලා. gratitude journal එකක් කියලා කියන්නේ වචනයෙන් ඔයාලට තේරෙනවද gratitude කියලා කියන්නේ ස්තුතිවන්ත වෙනවා කියන එකට. ඔයා මෙහෙම හිතන්න. ඔයාද පාරේදී වයසක මිනිස්සෙක්ව දැකලා ඔයාගේ හිතට හරි දුකක් ආව, කනස්සල්ලක් ආව. ඉතින් ඔයා ඒ නිසා බත් පැකට් එකක් අරගෙන අන්න ඒ වයසක මනුස්සයට දුන්නා. එතකොට ඒක ඔයාගේ හිතට ලැබුණු ලොකු සහනයක් සහ ඔයා කරපු හොඳ පුරුද්දක්, හොඳ පිනක්, ලොකු පිනක්. ඉතින් ඔයාට පුළුවන් gratitude channel එකේ එදා හවසට ඇවිල්ලා එහෙම නැත්නම් එදා රාත්‍රියට ඇවිල්ලා ලියන්න මට අද වයසක කෙනෙක් හම්බ වුණා. මං එයාට බත් පැකට් එකක් දුන්නා. මට ඒ අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි. අන්න ඒ වගේ ඔයාගේ පුංචි පුංචි දේවල් වලට ස්තුතිවන්ත වෙන්න මේ gratitude channel එක ලියන්න කියන්න පුළුවන්. ඔයාට හොඳ දවසක් ලබා දුන්නට, ඔයාගේ දවස සාර්ථක කළාට,
ඔයාට හුස්ම ගන්න හොඳ වාතය ලබා දෙනවට ඔයාට ආදරණීය දෙමව්පියෝ ඔයාට ඉන්න ගයක් ඒ වගේම ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ඔයාට හම්බ වෙනවට ස්තුතියි කියලා ඔයාට ග්‍රැටිටියුඩ් කරන්න පුළුවන් විශ්වයට. රැට ඔයා ග්‍රැටිටියුඩ් channel එක ලියනවා නම් ඔයාට පුළුවන් අන්න ඒ වගේ එදා දවසේ ඔයාට සිද්ධ වෙච්ච දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔයා හිතන්න ඔයාට මොනවා හරි නෙගටිව් දෙයක් සිද්ධ වුණා. ඔයාට දුක හිතෙන කලකිරීමට පත් වෙන දෙයක් සිද්ධ වුණා. ඔයා ඒක ලියලා ඔයාගේ ජීවිතේට මෙන්න මේ දෙයි මෙන්න මේ පාඩම හම්බුණා. ඉතින් ආයෙ කවදාවත් මම මේ වැරද්ද කරන්නේ නැහැ කියන තැන ඉඳලා ඔයාට ඒකට සතුට හිතෙන විදිහට පොසිටිව් හිතෙන විදිහට ඔයාට පුළුවන් ග්‍රැටිටියුඩ් channel එක ලියන්න. ඊළඟට අපි කතා කරමු ස්ක්‍රිප්ටිං channel ගැන. ස්ක්‍රිප්ටිං channel කියලා කියන්නේ මම පෞද්ගලිකව ගොඩාක් කැමති දෙයක් ග්‍රැටිටියුඩ් channel වලටත් වඩා. හේතුව මට පුළුවන් මගේ හීනවල ජීවත් වෙන්න. ඇයි මම එහෙම කියන්නේ? ස්ක්‍රිප්ටිං channel එක ලියනකොට ඔයා ඉස්සරහට ඉන්න කැමති විදිය ඔයා හැබෑ කරගන්න කැමති හීන එයාගේ ජීවිතේට දැන් ලැබිලා දැන් හැබෑ වෙලා කියලා හිතලා අන්න ඒ දේවල් ඔයා භුක්ති විඳිනවා කියන සතුටින් තමයි මේ ස්ක්‍රිප්ටිං channel එක ලියන්න ඕනේ. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ හීන ඇතුලේ විනාඩි 10කට හරි ජීවත් වෙලා ඉන්න. ඉතින් මේ ස්ක්‍රිප්ටිං channel එක කරන්නත් ඕනි ඔයාට වෙලාවක්, ඒ වගේම පොසිටිව් මයින්ඩ් එකක්, නෝට්බුක් එකක් එක්ක පෑනක්. මෙන්න මෙච්චර ඒවට ඕනි. අවශ්‍ය නම් ඔයාට කැමති විදියට කලර් කරලා ස්ටිකර්ස් අලවලා ඒ වගේ කරගන්න පුළුවන්. ඔයා කැමති විදියට මේ channel එකත් ඔයාට කරන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් කියන ස්ක්‍රිප්ටිං channel එක කොහොමද කරන්න කියලා. ඔයා කැමති නම් ලස්සන ගෙදරක් හදාගෙන වාහනයක් අරගෙන ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න ඔයාට පුළුවන් මෙන්න මේ දේවල් ලැබිලා කියලා හිතලා ස්ක්‍රිප්ටිං channel එක ලියන්න. මට ලස්සන ගෙදරක් තියෙනවා. ඒ ගෙදරට හොඳට ඉර එළිය වැටෙනවා. මං ආස කරේ එහෙම ජීවිතයක්. ඉතින් මට ඒ ජීවිතේ ඒ ලස්සන ගෙදර මට ලබා දුන්නාට ස්තුතියි. මම ලස්සනට පෞල් ජීවිතේ ගෙවනවා. මගේ දරුවෝ හොඳට හැදෙනවා. ඉතින් ඒ වෙනුවෙන් විශ්වයට ස්තුතියි. ඒ වගේම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් විවිධ කඩයින් විභාග වලින් සමත් වෙන්න අවශ්‍ය කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වෙනකොට ඔයා ඒ විභාග පාස් වෙලා රිසල්ට්ස් ඇවිල්ලා ඔයා ඉහළින්ම සමත් වෙලා කියලා හිතලා අන්නේ සතුට භුක්ති විඳින ගමන් ඒ දේවල් වලට විශ්වයට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඕනෝක තමයි ග්‍රැටිටියුඩ් සහ ස්ක්‍රිප්ටිං කියන channels දෙකේ වෙනස. ග්‍රැටිටියුඩ් කියන්නේ එදා දවසේ ස්තුතිවන්ත වෙන එක. ස්ක්‍රිප්ටිං channel කියලා කියන්නේ ඔයා ඉස්සරහට ඉන්න කැමති විදිය දැන් හැබෑ වෙලා වගේ සතුටින් ඔයාගේ යටිහිතට ඒත්තු ගන්නනවා. ඒ හීන ඔයා මේ වෙනකොටත් හැබෑ කරගෙන ඉන්නේ. මේ ස්ක්‍රිප්ටිං channel කියලා කියන එක විෂුවලයිස් කරනවාට ගොඩාක් සමානයි. අපි විෂුවලයිස් කරනකොට සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. අපි හිතනවා අපි මනසින් හිතනවා මෙහෙම කියලා අපි අවශ්‍ය ආස තැන් වලට යනවා මනසින්. ඉතින් ස්ක්‍රිප්ටිං channel එකෙන් කරන්නේ අපි අන්න ඒ මනසින් දකින දේ අපි මනසින් හිතන දේ පොතක ලියන එක. ඉතින් අපේ යටිසිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. යටිසිත දන්නේ නැහැ මොකක්ද ඇත්ත කියන එක. අපි ඉස්සරහට වෙන්න තියෙන දෙයක් දැන් හැබෑ වෙලා වගේ හිතනකොට නිතරම මේ යටිසිත පිළිගන්නවා ඒක තමයි ඇත්ත කියලා. එහෙම වුණාට පස්සේ ඔයාගේ හීනවලට යන්න, ඔයාගේ ආස ජීවිතයට යන්න ඔයාට මේ විශ්වයෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඉතින් ග්‍රැටිටියුඩ් සහ ස්ක්‍රිප්ටිං channel කියන දෙක ඔන්නෝම තමයි කරන්නේ. මම හිතනවා ඔයාලට ගොඩක් වටින්නේ නැති කියලා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මට තේරෙන විදිහට මම කිව්වේ. මට ගොඩක් විස්තර කරන්න එහෙම හරියටම තේරෙන්නේ නැහැ. ඉතින් මම කරන විදිහට මම ලියන විදිහට තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් තව ඩීටේල්ස් දැනගන්න, ඒ වගේම law of attraction ගැන තව වීඩියෝස් අරන් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාලා ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලාත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්න.